ඒගොල්ලෝ පළාත් සභා කියන ස්වච්ඡංසහනයවත් උතුරේ දෙමළ ජනතාවට ලැබෙනවට විරුද්ධව කටයුතු කරපු පක්ෂයක්. අපිට කඳුළු නෑ රනිල්ල වෙනුවෙන් අඬන්න. නමුත් ඒක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. රනිල්ලව රාජපක්ෂලා පරාජය කරේ මේ රටේ ජනතාව මේගොල්ලෝ දීපු පොරොන්දු විශ්වාස කරලා. මේගොල්ලෝ කරන්නේ රාජපක්ෂලාට බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහලාට බැරි වෙච්ච IMF එකට දෙන්න. පලස්තීන සහයෝගිතා කොමිටුවේ සභාපති ඒගොල්ලෝගේ බිමල් රත්නායක. මොනවද මේ රටේ ඒගොල්ලෝ කරන්නේ? බොරුවට UN එකේ ගිහිල්ලා සහයෝගය ප්‍රකාශ කරන වචන කියලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් මේ ආණ්ඩුව දන්නවා. ඒගොල්ලන්ට ආයි බලයට එන්න බෑ. ජනතාවට ඒගොල්ලෝ දීපු පොරොන්දු ඒගොල්ලෝ ඉෂ්ට කරන්නත් බෑ. දැන් මේගොල්ලෝ කිව්වේ අපි නිර්ධන පන්තිය අය. අපි කම්කරු පන්තිය අය. නමුත් මේ වත්කම් බැරකම් ප්‍රකාශ දැන් එළියට එන්න පටන් අරගෙන තියෙනවා. බැලුවහම මේගොල්ලෝ කෝටිපතියෝ නෙමෙයි ප්‍රකෝටිපතියෝ. මේගොල්ලෝ ඇත්ත ගිවිසුම තියෙන්නේ ඇමරිකාවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයත් එක්ක. ඒ නිසා ඊශ්‍රායලයට විරුද්ධව කතා කරන දේවල් නිකම් බොරු පොයි. අපන මාධ්‍යවේදී සහෝදරුන්ගේ අවසරයි සහෝදරවරුනි සහෝදරියනි අද අපි එක්සත් සමාජවාදී පක්ෂය මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපි දින 3ක් තිස්සේ යාපන ප්‍රදේශයේ අපගේ පක්ෂයේ දේශපාලන සාකච්ඡා ප්‍රචාර කටයුතු කිරීමේ එක වැඩපිළිවෙලේ තවත් අංගයක් හැටියට තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. දැන් අපි තේරුම් ගන්නට ඕන කාරණාවක් තිබෙනවා. NPP ආණ්ඩුව අනුර කුමාරගේ ආණ්ඩුව බලයට පැමිණලා අවුරුද්දක් ගත වුණා. ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? දැන් එයා ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ 80 වෙනි සංවත්සරයට සහභාගී වෙන්න දැන් ඇමරිකාවට ගිහිල්ලා ඉන්නේ. ගිය සතියේ එයා යාපනයේ ආවා. යාපනයේ ඇවිල්ලා නොයෙකුත් කයිවාරු ගැහුවා. නමුත් ඒගොල්ලෝ වෙච්ච එක පොරොන්දුවක්වත් මේ රටේ ජනතාවට ඉෂ්ට කරන්නට ඒගොල්ලෝට පුළුවන් වෙලා නැහැ. ඒගොල්ලෝ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා කිව්වා. විධායක ජනාධිපතිකම වෙනස් කරනවා කියලා කිව්වා. වැඩබද්ද අඩු කරනවා කියලා කිව්වා. අධ්‍යාපනයේට සෞඛ්‍යයට පනවලා තියෙන වැඩබද්ද අහෝසි කරනවා කියලා කිව්වා. විදුලි බිල 33%කින් අඩු කරනවා කියලා කිව්වා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා කිව්වා. මේ වගේ පොරොන්දු මාලාවක් ඒගොල්ලෝ දුන්නා. නමුත් එක පොරොන්දුවකටවත් මේගොල්ලෝ අත තියලවත් නැහැ. නමුත් සුපුරුදු පරිදි ඒගොල්ලෝ කතාවෙන් කටින් බතල හිටවනවා. ඒ තමයි දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා යාපනයේ ඇවිල්ලා මේ අපි නැවත ජාතිවාදය අවුස්සන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එයා ඇයි යාපනයේ ඇවිල්ලා ඒ කතාව කියන්නේ? ඇත්තට ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ ඊටාම කළු පැල්ලමක් සහිත ජාතිවාදී ඉතිහාසයක් තියෙන දේශපාලන පක්ෂයක්. ඉතිහාසයේ ගොඩක් කරුණු කියන්න පුළුවන්. නමුත් අඩුම තරමේ 87 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනකොට පලා බබා අපිට කියපු අය, ඒ කියන්නේ පළාත් සභාවටවත් අපි කැමති නෑ කියලා දේශපාලන ස්ථාවරයක් ගත්ත අය. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලෝ තමයි අධිකරණයට ගිහිල්ලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාව දෙකඩ කරන්න කටයුතු කරේ. ඉතින් එහෙම කළු පැල්ලමක් තියෙන ඉතිහාසයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ පළාත් සභා කියන ස්වච්ඡංසහනයවත් උතුරේ දෙමළ ජනතාවට ලැබෙනවට විරුද්ධව කටයුතු කරපු පක්ෂයක්. ඉතින් ඒගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සර අපිට ගිහිල්ලා තමයි ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කියන කතාව කතා කරනවා. තමන් තමයි කතා කරගන්න ඕනේ. දැන් අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ දැන් පළාත් සභා 2017 ඉඳලා පළාත් සභා ඡන්දය දින නියමයක් නැතුව කල් යමින් තියෙනවා. දැන් ටිල්ලින් සිල්වා ගිය සතියේ කියනවා සීමා නිර්ණය කොමිසමට බාර දීලා තියෙනවා. ඒක අවසන් වුණාට පස්සේ තමයි පළාත් සභාව තියන්නේ කියලා. සීමා නිර්ණය කියලා කියන්නේ රබර් ඉලාස්ටික්. ඒක ඕන තරම් අදින්න පුළුවන්.
කෙලවරක් නැති වෙන්න පුළුවන්. ඇත්ත කතාව පළාත් සභාව තියන්නටවත් මේ අනුර කුමාර දිසානායකගේ මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සූදානම් නැහැ. එකක් දෙමළ ජනතාවට බලය තිබෙන බලය වැඩි කරනවායි කියලා කියපු අය තියෙන බලයවත් දෙන්න සූදානම් නැතිකම තමයි පේන්නේ. අනිත් කාරණාව තමයි ඒගොල්ලොන්ට පළාත් සභා ඡන්දයකට ගිහිල්ලා නැවත ජනවරමක් ලැබෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ පළාත් පාලන ඡන්දේ මීට මාස 6කට ඉස්සර තිබු පළාත් පාලන ඡන්දේ ඒගොල්ලොන්ගේ 20% ලක්ෂ 22ක් ඒගොල්ලොන්ගේ ජනපදනම පල්ලම් බැස්සා. දැන් පළාත් සභා තිබ්බොත් ඒක ලක්ෂ 40ට 50ට පල්ලම් බහිනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බයයි පළාත් සභාවට යන්නේ. ඒ නිසා තමයි අපේ එක්ක සමාජවාදී පක්ෂය ඊයේ පෙරේදා අපේ දැන්වීම් ප්‍රචාරක කටයුතු පත්‍රිකා මගින් අපි දෙමළ ජනතාවට කියන්නේ පළාත් සභාව කල් දැමීමට කුමන්ත්‍රණකාරී වැඩ කටයුතු කරන මේ අනුර කුමාරගේ ආණ්ඩුවේ මේ කූට නින්දිත උත්සාහය පරාජය කරන්න දෙමළ ජනතාව සාමූහිකව එක්සත්ව නැගී සිටින්න කියන ඉල්ලීම අපි කරනවා. ඒතර අනිත් කාරණාව තමයි එයා නිකන් සිල්ලර වැඩ මේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් යාපනයට දෙන එක මීට අවුරුදු 10ක් 5ක් ඉඳලා කවුරුත් කතා කරපු කාරණාවක්. අලුත් මැජික් කියන්නේ නෙමෙයි. අපි දන්නවනේ රාජපක්ෂලා හදුවනේ සූර්යව ක්‍රීඩාංගනයක්. ඒකේ ඒ පැත්තේ ආයත ප්‍රයෝජනයක් තියනද ඒකේ? නෝත් යාපනයේ හැට නම් ක්‍රීඩාංගනයක් හැදුවොත් යම් ප්‍රයෝජනයක් තියෙන ප්‍රමුත් ඒක නෙමෙයි. එයා කියන්නේ මොකද්ද? අපි යාපනයේ ක්‍රීඩාංගනයේ හදලා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ඕනේ. දෙමළ ජනතාව හා මුස්ලිම් ජනතාව අඩුතරමේ දෙදෙනා බැගින්වත් ඉන්න ක්‍රිකට් කණ්ඩායමක් හදන්න ඕනේ. අපි කියනවා අනුර කුමාරට ඉස්සෙල්ලා තමයි කැබිනට් එකෙන් පටන් ගන්න. කැබිනට් එකේ ඉන්නවද මුස්ලිම් අය? කැබිනට් එකේ ඉන්නවද දෙමළ අය නමට? දකුණේ සමාජයේ හැදිච්ච සාවිත්‍රි පෝල්රාජ් සාවිත්‍රි ඉන්නවා. අනිත් පැත්තෙන් වතුකරේ රාමලිංගන් ඉන්නවා. දැන් එයා මේ යාපනයේ පදිංචි වෙලා හිටියට වතුකරේ එක්කෙනෙක්. ඇත්තට මං කියන්නේ මේ ආණ්ඩුව මේ ඇමති මණ්ඩලයේ විද්‍යාත්මකව බෙදනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ අනිත් ආණ්ඩුවත් එක්ක ගත්තාම. නමුත් රාමලිංගම් මුහුදේ දැක්ම නැති මිනිහෙක්. වතුකරේ හැදිලා. එයා යාපනට ඇවිල්ලා තමයි මුහුද දැක්කේ. එයාට තමයි දීවර ඇමතිකම දීලා තියෙන්නේ. මම කියන්නේ මෙහෙම විහිළු කරන ආණ්ඩුවක් මේක. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ රැවටිල්ල දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා එකම පොරොන්දුවක්වත් ජනතාවට දීලා නැහැ. ජනතාවගේ ජීවන වියදමට පිළිතුරක් දීලා නැහැ. මේ රටේ කම්කරු පන්තිය අද විශාල වශයෙන් බැංකු විදුලි බල මණ්ඩලය මොකද විදුලි බල මණ්ඩලය කෑලි 4කට කඩලා පෞද්ගලීකරණය කිරීමේ රනිල් වික්‍රමසිංහලාගේ ප්‍රෝග්‍රෑම් එක IMF ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ගෙනියන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඇත්තට කොලේ වහලා ගන්න දන්නේ නොත් අද විදුලි බල කම්කරුවෝ අද දැවැන්ත සටනක අද ඉඳලා ඉන්නවා. ඒතර නෙවෙයි බැංකු පුද්ගලීකරණය කිරීමේ සැලැස්මකට තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ රාජපක්ෂලට බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහලට බැරි වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පොරොන්දු ජනතාවගේ කරපිටින් ඇවිල්ලා දොළපුජේනේ දීලා IMF එකට දෙන්න. IMF කොන්දේසි ඉෂ්ට කරන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒතර අනිත් පැත්තෙන් අපිට පේන්නේ මොකද්ද? දැන් මේගොල්ලෝ කිව්වේ අපි නිර්ධන පන්තිය අය. අපි කම්කරු පන්තිය අය. කම්කරු පන්තියට තමයි නිර්ධන පන්තිය. ඒ ධනයක් නැති අය. අනුන්ගෙන් කාලා බීලා ජීවත් වෙන්නේ. ජංගිය දෙන්නේ මට කවුරු හරි. ෂර්ට් එක දෙන්නේ තවත් කෙනෙක්. පටිය දෙන්නේ තව කෙනෙක්. සාරිය දෙන්නේ තව එක්කෙනෙක්. අන්ඩර්වෙයාර් එක දෙන්නේ තව කාන්තාවක්. එහෙම තමයි මේගොල්ලෝ කිව්වේ. ඒ කියන්නේ Tamanට ඇඳුමක් ගන්නවත් කන්න බොන්නවක්වත් සල්ලි නැති හැට තමයි මේගොල්ලෝ පෙනී හිටියේ. නමුත් මේ වත්කම් බැරකම් ප්‍රකාශ දැන් එළියට එන්න පටන් අරගෙන තියෙනවා. බැලුවා මේගොල්ලෝ කෝටිපතියෝ නෙමෙයි ප්‍රකෝටිපතියෝ. අති විශාල මුදලක්. ඒ විතර නෙමෙයි මේගොල්ලොන්ගේ බැංකු ගිණුම් වල බ්‍රිතාන්‍ය පවුන්ඩ් තියෙනවා, ඇමරිකානු ඩොලර් තියෙනවා. ඒ කියන්නේ ඉහළම මට්ටමේ ධනපති පන්තිය කරන්න දේවල් තමයි මේ අය කරන්නේ. ඒ අතරතුර ඒගොල්ලෝ නලින්ද ජයතිස්ස ඒගොල්ලොන්ගේ මාධ්‍ය ප්‍රකාශ කරනවා නෑ නෑ සල්ලි තියෙන එකට විරුද්ධ වෙන්න ඕනේ නෑනේ අපි කවුරුත් විරුද්ධ නෑ සල්ලි තියෙන එකට. නමුත් මේ කරපු වංචාව මොකද්ද වංචාව? සතයක්වත් නෑ කියලා ජනතාවට කියලා ජනතාවගේ සතේ දෙකේ රුපියල් දෙක එකතු කරලා ජීවත් වෙනවා කියලා අනිත් පැත්තෙන්
මිටි ගණන් ගෝනි ගණන් බැංකුවල සල්ලි එකතු කරපු අන්තිම ද්‍රෝහි රැවටිලිකාර කණ්ඩායමක් හැට තමයි NPP එක දකින්නේ. ඉතිහාසය ඒගොල්ලෝ කියනවා එන්නෙන් පෙරලා කොල්ලාස්සෙලා මේ වගේ අයට වික්‍රමසිංහලට පීට කැරමලට සල්ලි තිබුණා කියලා. ඔව් ඒකට සල්ලි තිබුණා. නමුත් ඒ අය කවදාකවත් සල්ලි නැහැ කියලා කිව්වේ නැහැ. එන්නෙන් පෙරේරා ප්‍රසිද්ධිය කිව්වා එයාට ගිරිදර මෝල තියනවා කියලා. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න. ඒ නායකයෝ මැරෙනකොට තමන්ගේ දේපල තමන්ගේ ව්‍යාපාරයට තමන්ගේ ළඟ හිටපු හිතවතුන්ට පවරලා නොමිලේ පවරලා ගියේ බර්නාඩ් සොයිසා දකුණු කොළඹ ආසනේ මගේ ගේ ළඟ පදිංචි වෙලා හිටියේ මාත් ඉපදුනෙත් එතන. බර්නාඩ් සොයිසා මිය යනකොට තමන්ගේ වාහනේ පැජරෝ එක තමන්ගේ වාහනේ එලවපු රියදුරාට දුන්නා. අනිත් පැත්තෙන් බම්බලපිටියේ සරස්වති ලොජ් එක ඒ සරස්වති ලොජ් එකේ අයිතිකාරයා බර්නාඩ් සොයිසාගේ තාත්තා බර්නාඩ් සත්‍යයක්වත් ගන්න නැතුව ඒක පැවරුවා සරස්වති ලොජ් එකේ දැන් වැඩ කරගෙන යන අයට. එහෙමයි ඒ අය වැඩ කරේ මතක තියාගන්න. මේ කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ නිසා ඉතිහාසයේ සල්ලි තියෙන නලින්ද ජයසිරික කියනවා සල්ලි තිබුණාට ඉතින් අපි විරුද්ධ නෑනේ සල්ලි ඕනක. මම කියන්නේ මේ පට්ට රැවටිල්ල පට්ට බොරුව සත්‍යයක් නෑ කියලා මේගොල්ලෝ හැසිරලා මේගොල්ලෝ අන්තිමට සල්ලි මිටි ගණන් මේව කරලා ඒ විතර නෙමෙයි ඒවත් තමන්ගේ පුද්ගලික සොයන්නේ අනිත් විතර නෙමෙයි මේගොල්ලෝගේ බිරින්දෑවරුන්ගේ දරුවන්ගේ account වල තමයි වැඩියෙන් සල්ලි තියෙන්නේ. ඒගොල්ලෝ පිටින් මම කියන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ කරන වංචාවට විරුද්ධව මේ කරන රැවටිල්ලට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගැසෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ අද ආණ්ඩුව කියනවා මේ ආණ්ඩුව දාලා යන්නේ නැහැ. රංජන් ජයලාල් විදුලි බල මණ්ඩලයේ හිටපු වෘත්සමිති ඒකාබද්ධ පරිවර්තන නායකයා. දැන් කඩුවෙල නගර සභාවේ මස් කැල්ලක් කටු කැල්ලක් ලෙව කකා ඉන්නේ. වෘත්ති සමිතිය ඇතැරලා. එයා කියනවා අපි මැරෙන්නත් ලෑසි මරන්නත් ලෑසි. ලක්ෂයක් මරලා හරි මේ ආණ්ඩුව ඔව්. අපි දන්නවා ජනතා විමුක්තිය මැරුවා. මේ රටේ වාමාංශිකයෝ වෘත්ති සමිති නායකයෝ හමුදාවල කොටස් පොලිසියේ නිලධාරීන් 1988 89 100,000 ගාණක් මේගොල්ලෝ මැරුවා. ඒගොල්ලෝ එදා මැරුවේ අනීතික විදිහට ගල් කටස් අරගෙන. අද ඒගොල්ලෝ නිත්‍යානුකූලව රාජ්‍ය බලය සහිතව ආණ්ඩුවට විරුද්ධව නැගී හිටන ජනතාව මරන්න ලෑස්ති කියන එක තමයි රංජන් ජයලාල්ගේ ප්‍රකාශයෙන් පේන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුව දන්නවා. ඒගොල්ලන්ට ආයි බලයට එන්න බෑ. ජනතාවට ඒගොල්ලෝ දීපු පොරොන්දු ඒගොල්ලෝ ඉෂ්ට කරන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බලනවා බලහත්කාර බලයෙන් රාජ්‍ය බලය පාවිච්චි කරලා ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් මතක තියාගන්න. ජයාට බැරි වුණා, චන්ද්‍රිකාට බැරි වුණා, ප්‍රේමදාසට බැරි වුණා, මහින්දට බැරි වුණා, ගෝඨාභයට බැරි වුණා, රනිල්ට බැරි වුණා. ඒ බැරි වුණු ඒකාධිපති පාලනයක් මේ ව්‍යවස්ථාව පාවිච්චි කරලා ගොඩනගන්නට තමයි මේ අනුර කුමාරගේ කටින් බතල හැදීමේ ආණ්ඩුව කරගෙන යන්නේ. ඒ නිසා අපි කියන මේ රටේ ජනතාවට විශේෂයෙන්ම අපි කියන දෙමළ ජනතාව උතුරේ නැගෙනහිර මුස්ලිම් ජනතාව ඇතුළත් වතුකරේ දෙමළ ජනතාව අපි කියනවා තමුන්නාසල සෑහෙන කොටසක් මේ ආණ්ඩුව ගැන විශ්වාසය තියලා. මොකද අපි දන්නවා මේ රටේ දේශපාලන නායකයෝ අවුරුදු 76ක් මේ රටේ ජනතාව රැවට්ටුවා. විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව විශාල වශයෙන් රැවට්ටුවා දෙමළ දේශපාලන නායකයෝ. ඒ නිසා මේ කලකිරිච්ච ජනතාව ඒගොල්ලෝ NPP එකේ මාලිමාවට ඡන්දය දුන්නා. නමුත් අද ඒගොල්ලෝ තේරෙනවා මේ මාලිමාව වෙනත් අය රැවටුවටත් වඩා මහා රැවටිල්ලකට තමයි අද ගමන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ රැවටිල්ලකාර දේශපාලනය ඇති. අපි මේ රටේ සැබෑ වාමාංශික බලයක් ඇත්ත කම්කරු පන්ති පදනමක් දීවර ජනතාව, ගොවි ජනතාව, තරුණයන් ඒක රාශි කරගත්ත අපි ශක්තිමත් මහජන බලවේගයක් අදලා මේ රටේ සැබෑ සමාජවාදී වාමාංශික ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒක වෙනුවෙන් ඒක රාශි වෙන්න අත්වල බැඳ ගන්න කියන පණිවිඩය උතුරේ ජනතාවට කියමින් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරනවා. ඔය කියපු දේ ඇත්ත. ඒගොල්ලෝ කිව්වා රනිල් වික්‍රමසිංහ බාර් ලයිසන් දීලා තියෙනවා නීති විරෝධී ලෙස ඒවයි නංගන් එලි කළා ඒවා තහනම් කරනවා ඒක එලිදරව් කරනවා කියලා. ඒක ඒගොල්ලෝ කරේ නැහැ. ඒගොල්ලෝ ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න ඒගොල්ලෝගේ මේ ආණ්ඩුව ආවට පස්සේ රේගුවෙන් කන්ටේනර් 323ක් එළියට දැම්මා. තවම කිව්වද මේ කන්ටේනර් 323 අයිතිකාරයෝ කවුද කියලා. අපි කියමු මේ අනිත් ඒවා ඕනේ නැහැ.
කන්ටේනර් 323ක් මේගොල්ලෝ ආණ්ඩුවෙන් එළියට දැම්මා. අඩුතරමේ දැන් ඒවයි තිබුණේ මොනවද ආයුධ තියෙනවා මේ බෙහෙත් ද්‍රව්‍ය තියෙනවා තහනම් මේවා තියෙනවා අයිස් තියෙනවා ඒ වගේ නොයෙකුත් ඒවා අපි පැත්තක තියමුකෝ අපි දන්නේ නැහනේ. නමුත් එහෙම නෙමෙයි. ඒ 323 අයිතිකාරය කවුද කියලා මේගොල්ලෝ කිව්වද? නෑ. ඇයි? ඒගොල්ලුන්ගේ මේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයට අයිති 60 ගණක් තියෙනවා. ඒ ලයිස්ට් වල. ඉතින් ඒ නිසා බාර් ලයිසන් දීපු එක විතරක් නෙමෙයි මේ ආණ්ඩුව තනිකර ඒගොල්ලෝ කියපු දේවල් කරන්නේ නැති ජනතාව රවටන. නමුත් මේ රවටිල්ල අද ජනතාව හොඳටම තේරුම් අරගෙන තියෙන්නේ ජනතාව බලාගෙන ඉන්නේ අවස්ථාව ලැබෙනකන් මේ ආණ්ඩුවට නිසි පාඩම උගන්වන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මෙයා කටින් බතල හිටවන කෙනෙක් කියලා. දැන් මේ රටේ මතක තියාගන්න පලස්තීන සහයෝගිතා කොමිටුවේ සභාපති ඒගොල්ලොන්ගේ බිමල් රත්නායක. මොනවද මේ රටේ ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඊශ්‍රායලයට ඒගොල්ලෝගේ ආගමික හා සංස්කෘතික නමින් රහසිගත මධ්‍යස්ථාන පොතුවිල් වැලිගම මේ නැගෙනහිර කලාපේ ස්ථාන ගණනාවක ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. පොලිස් ආරක්ෂාව දෙනවා ඊශ්‍රායලට ඒව කරන්න. මේගොල්ලෝ ඇමරිකාව හිත හොඳ කිරීම වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක්. මතක තියාගන්න මේ ගිය අවුරුද්ද අන්තිමේ තිබිච්ච බ්‍රික්ස් සමුලට ගියේ නෑ. මේ සැප්තැම්බර් මාසෙ තිබිච්ච සහයෝගිතා චීන සහයෝගිතා සමුලට ගියේ නෑ. ඇයි ඒ ඇවිල්ලා ඇමරිකාව සතුටු කරන්න. ඇමරිකාව සතුටු කිරීම වෙනුවෙන් ඊශ්‍රායලට යටින් ආධාර දෙන ආණ්ඩුවක් මේක. බොරුවට UN එකේ ගිහිල්ලා සහයෝගය ප්‍රකාශ කරන වචන කියලා වැඩක් නෑ. ක්‍රියාවෙන්. ඇයි ඊශ්‍රායල මේ ඔය කියන මේ රාශිගත මධ්‍යස්ථාන වහලා දාන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලෝ වීසා කැන්සල් කරලා ඒගොල්ලෝ රටින් පිටවල් කරන්න කියලා? අපි කියන්නේ සිරිම බණ්ඩාරනායක බීට වඩා කෙලින් වැඩ කරා. 1972 ඊශ්‍රායල් තානාපති කරේ වැව්වා සිරිම බණ්ඩාරනායක. නමුත් මේගොල්ලෝ අද ඊශ්‍රායල් නලවනවා ඊශ්‍රායලට අවශ්‍ය සියලු පාසුවන් ලංකාව දෙමින් ඒ කරන්නේ ඒගොල්ලෝ ඇමරිකානු ගැත්තෙක් හැට මේ රට ගෙනියන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වමනාව. ඒ නිසා මතක තියාගන්න මේගොල්ලෝ එක පැත්තකින් චීනය අනිත් පැත්තෙන් ඉන්දියාවත් එක්ක යම් සම්බන්ධකම් තිබුණත් මේගොල්ලෝ ඇත්ත ගිවිසුම තියෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයත් එක්ක. ඒ නිසා ඊශ්‍රායලයට විරුද්ධව කතා කරන දේවල් නිකම් බොරු පොයි. ඒ UN එකේ ගිහිල්ලා එයා පලස්තීන ගැන කතා කරනවා. නමුත් මේ උතුරේ දකුණේ තියෙන දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා. හරියටම හරි. ඒක තමයි මම කිව්වේ. එයා ඇවිල්ලා නිකන් බොරු මේ ක්‍රීඩාංගණය විවෘත කරනවා අරවා මේවා කරනවා කියලා කියනවා. අඩුතරමේ පළාත් සභාවත් ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන පළාත් ඒගොල්ලෝ එක ඡන්දකින් පාර්ලිමේන්තුවේ එක පනතකින් එක සතියක එක දවසෙන් මේක ගැටලුව විසඳන්න පුළුවන්. පළාත් සභා ඡන්දේ ලබන මාසෙ තීන්දුව ගන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ කරන්නේ නැහැ. ඒ නිසා මොකද මේගොල්ලෝ මං කියන්නේ මෙතෙක්කල් ජනපති ආණ්ඩු රැවටුවට වඩා බරපතල ලෙස දෙමළ ජනතාව රවටන ආණ්ඩුවක් මේක. ඒ නිසා මතක තියාගන්න ඉබ්බගෙන් පිහාටු ගන්න එක පුළුවන් අනුර කුමාරලා. මොකද ඒගොල්ලෝ ජාතිවාදී දේශපාලනයෙන් උපත ලැබපු අය. ඒගොල්ලෝ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු අය. ඉන්දියානු විරෝධය බීලුණු එපා පරිප්පු එපා කියලා මිනිස්සු මරපු අය මේගොල්ලෝ. මතක තියාගන්න. ඉතින් ඒ නිසා මේගොල්ලොන්ගෙන් මේ උතුරේ ජාතික ප්‍රශ්නයට අබ්බමල් රේණුවකත් විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන එක මම කැට තියලා අද යාපනයේ ඉඳන් කියනවා. ඒ නිසා අපි රැවටිච්ච ජනතාවට කියනවා මේකට ඉදල් පාර ගහන්න ලෑස්ති වෙන්න. නැවත ඒගොල්ලෝ ගෙවල් වලට ආවොත්. ඒගොල්ලෝ අද තව එකක් එකතු කරන ඒගොල්ලෝ අද දකුණේ තංගල්ලේ අයිස් වෙන්නනවා මද්ද්‍රව්‍ය කියලා ජනතාවගේ අවධානය වෙන තැනට අපිට අයිස් ගෙන්නලා තියෙනවා නම් උන්ට දඬුවම් කරන්න ඕනේ. හොරකම් කරලා තියෙනවා විපක්ෂව උන් හිරගෙට දාන්න ඕනේ. අපිට කඳුළු නෑ රනිල්ල වෙනුවෙන් අඬන්න. මොකද මේ රට විනාශ කරපු අය. නමුත් ඒක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. රනිල්ලව රාජපක්ෂලා පරාජය කරේ මේ රටේ ජනතාව මේගොල්ලෝ දීපු පොරොන්දු විශ්වාස කරලා. මේ රටේ ක්‍රමය වෙනස් කරනවා කියලා සිස්ටම් චේන්ජ් එකක් කරනවා කිව්වා. කිසිම චේන්ජ් එකක් නැහැ. රනිල්ලට කරන්න බැරි වෙච්ච රාජපක්ෂට කරන්න බැරි වෙච්ච සියලු ජනතා දේපල විකුණලා මේ රට අධිරාජ්‍යවාදීගේ ඇමරිකන් කාර්යයන්ගේ ගැති ආණ්ඩුවක් බවට මේක කොලනියක් ඇමරිකන් කොලනියක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙල තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ.